අපි පිළිගන්න ඕන කාරණයක් තමයි අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන් කියලා. අම්මා කිව්වොත් දරුවන්ට බුදු වෙන්නත් පුළුවන්. අර මතකද මාතු පෝසක ජාතක කතා වස්තුවේ නැව කැඩුනට පස්සේ අපේ බෝධිසත්වය අම්මා කරේ තියාගෙන ගව් 7ක් මහ මුහුදේ පීනගෙන එනවට. පීනගෙන ආවට පස්සේ අම්මා මොකද්ද කියන්නේ? අම්මා කියනවා පින්නතුනේ මගේ පුතා මතු බුදු වෙන්න ඕන. බුදු වෙනවා. ඒ බුදු වෙන්නත් බලපාන්නේ පින්නතුනේ අම්මගේ වචනේ. අම්මා කිව්වේ බෝධිසත්වයන්ට බුදු වෙන්න ඕන කියලා බුද්ධත්වයේ ලබා ගන්න. අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. මේ 21 වන සියවසේ මේ තාක්ෂණය කොච්චර දියුණුද කියනවා නම් මේ පප්පු කැවුතුක් මා වකුගඩු ගලවලා හයි කරන කාලෙනේ මේ අඟහරු වලට මිනිස්සු ඇතුව හෝ නැතුව යාන වාහන යනවා. මේ තාක්ෂණය එච්චරටම දියුණුයි. මේ විශ්වයක ජගතෙක් පහළ වුණාද පින්නතුනේ අම්මා කරන හාස්කම කරන්න. මොකක්ද පින්නතුනේ අම්මගේ හාස්කම? මේ ලේ ටික කිරි කරන එක. මේකේ හාස්කම තමයි අම්මගේ තනපුඩු ඇතුලේ තියෙන්නේ රතු පාට සිනිගඳ ගහන හරි අප්‍රසන්න දුගදහමන ලේ. හැබැයි මොන జగතද මොන විද්‍යාඥයාද කිව්වේ මේ රතු පාට සිනිගඳ ගහන මේ ලේ ටික සුදු පාට හරි ගුණයි හරි පෝෂණීයයි හරි රහයි මේ මට්ටමට පරිවර්තනය වෙන්නේ කොතනින්ද? මේකට බොහොම නේ සෙන්ටිමීටර එකවත් පරතරයක් නැහැ. මේක හාස්කමක්. අපේ අම්මා කෙනෙකුට විතරක් සිද්ධ කරන්න පුළුවන් හාස්කමක්. තනපුඩුව ඇතුලේ ලේ තියෙනවා. ඒක එළියට එනකොට අමුතුම පරිවර්තනයක්. මේක සමාජයේ තේරුම් ගන්න ඕනේ. විද්‍යාගාරයක මොන සංගතක දාලවත් හදන්න බෑ. හදන්න. ඉතින් මේකට තමයි අර අම්මා බුදු වෙන්න ඕනේ කියලා කියන්නේ. මේක හොයාගත්ත කෙනෙකුත් නෑ. අම්මගේ ලේ ටික කොහොමද කොතනින්ද කිරි වෙන්නේ කියලා. මේක අපේ අම්මලා කරන මම නැවතත් දේශනා කරන්නේ හාස්කම.